Hai Raha, Assalamualaikum. මම හිතනවා සනීපෙන් ඉන්නවා කියලා. ඉතින් මුලින්ම සුබම සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මගේ ජීවිතේ ලබාගත්ත අල්ලා විසින් මට දුන්න ලස්සනම තෑග්ග ඔයා තමයි. මගේ ජීවිතේ මම ආපු ගමනේ මට නවත්තලා එක්කෙනෙක් තෑග්ගක් දුන්නා නම් ඒ තෑග්ග ඔයා තමයි. තාමත් ඔයා මගේ පොඩි ළමයා. මගේ බබා. මම ඔයා වතින් අරගෙන මගේ ළඟට අරගෙන මම අල්ලගෙන ආපු එකම දේ තමයි මම කෙසේ වෙතත් මගේ ළමයා කියන්නේ මගේ රාහා කවදාවත් සන්තෝෂෙන් ඉන්න ඕනේ කියන දේ මගේ හිතේ එදා ඉඳලා මේ වෙනකම් ඉස්සරහටත් ඒ දේ තියෙයි කියලා මම වාට කියනවා. ඉතින් දෙදා ආපු ගමන කොහොමද කියලා වාට දන්නවා. දෙදා කොච්චර challenges face කරලාද කියලා වා දන්නවා. දෙදාගේ life එකේ තිබෙන දෙදාට life එකේ ලැබුණු දේවල් questions දෙදා කොහොමද හරි ගස්සගෙන ඉස්සරහට යන්නේ එයා දෙදා යන ගමන කොහොමද කියලා ඔයා දන්නවා. ඉතින් ඔයා කොහොමද මොනවා වුණත් ඔයා කොච්චර ලොකු වුණත් ඔයා මගේ තාමත් පොඩි රාහ තමයි. ඒ නිසා ඔයාට මම ගොඩාක් ලැන්ග්වේජ් වලින් කතා කරනවා, මැලේ වලින් කතා කරනවාත් එක්ක. නමුත් මට හරිය මැසේජ් එකක් දෙන්න පුළුවන් එකම ලැන්ග්වේජ් එක සිංහල. ඒ නිසා මම ඔයත් එක්ක සිංහලෙන් කතා කරලා තමයි පණිවිඩය වට දෙන්නේ. ඒ නිසා ඔයාට එක දෙයක් මට කියන්න ඕනේ ඒක තමයි සන්තෝෂෙන් ඉන්න ඕන ප්‍රශ්නයක් ආවොත් මුහුණ දෙන්න. ඔයාලා දන්නවද එදා කොහොමද challenges face කරන්න කියලා. ඒ නිසා ඔයා challenges face කරන්න ඕනේ. ඒ ගමන යන ගමන සාර්ථක වෙන්න මම අල්ලාහගෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයගේ education එක most important ඉගෙන ගන්න හොඳට එදා ඕන support එකක් ඔයාට කරනවා. ඔයාගේ ඕනම ඉලක්කයකට යන්න එදාගේ පැත්තේ දෙන්න පුළුවන් උපරිම දේ එදා ඔයාට දෙනවා. right? ඒ නිසා ඔයාට එදා අන්තිම වෙනකම් පණ වගේ එදා හයත් එක්ක ඉන්නකම් ඔයාට ඕන දෙයක් එදා කරනවා කියලා එදා පොරොන්දු වෙනවා. right? I love you lot. මම ඔයාලට ගොඩාක් ආදරෙයි. එහෙනම් අපි ඉක්මනට මුණ ගැමු. සලාම් අලයිකුම්. bye.